ලක්හඬ සිත නිවන බුදුබණ. පින් කැමැති බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලක්හඬ සිත නිවන බුදුබණ පුණ්‍යානුමෝදනාව සඳහා දැන් ඔබට දායකත්වයේ ලබාගත හැක. අමතන්න 071 8 57 57 13. ලක්හඬ සිත නිවන බුදුබණ තුලින් මේ සිතුවිලි දල්වන්නේ අමෘතා හඳුන්කෝරු. එක කූරේ සුවඳ දෙකයි. සිත් සුවඳින් පිරේවා. අද දේශකයන්න් වහන්සේ රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද හැගොඩ විපස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස 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 සුනක්කත්තං සුමංගලං සුප්පබාතං සුෙට්ඨිතං සුඛනෝ සුමුත්තෝ ච සුෙට්ඨං බ්‍රහ්මචාරිසු පදක්ඛිනං කායකං මං පදක්ඛිනං වාචාකං මං පදක්ඛිනානි ගත්වාන ලබතත්තේ පදක්ඛිනෝති ධර්මස්සනාබිලාසී කාරුණික පින්වත්නි, ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වදාළ අංගුත්තර නිකාය කියන බණ පොතේ ඇතුළත් සූත්‍රයක ගාථාවක් අප ප්‍රකාශ කළේ. මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට සූදානම. ඒ ශ්‍රද්ධාවත් භාවය ඉදිරියට පවත්වාගෙන යමින් ධර්මදේශනා ශ්‍රවණය කිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ ධර්මදේශනාවන්ගෙන් බලාපොරොත්තු වන්නේ ධර්මීය පිළිබඳව අවබෝධයෙන් ඒ ධර්මානුකූල පැවැත්මකට අපේ ජීවිතය හුරු පුරුදු කර ගැනීමයි. පින්වත්නි, අපේ රටේ නිරන්තරයෙන්ම ධර්මදේශනාවන් පැය 24 පුරාම පාහේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ පින්වතුන්ට ලොකු ධර්මාවබෝධයකින් ලැබෙනවා. ඒ කෙසේ වෙතත් බොහෝ විට ධර්මයේ වගේ දේවල් තමයි නිරන්තරයෙන්ම අපට ඇසෙන්නේ. අප නිරන්තරයෙන්ම මේ වකවානුවේ තුල ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ මේ ලංකා පුරාම දැන් මිත්‍යාවාදයන් වැපිරෙමින් පවතින්නේ. ඒ දේවල් ඊටාම ශීඝ්‍රස ව්‍යාප්ත වෙනවා, රෝපණය වෙනවා. මහා විශාල භයානක විපත්තියක සලකුණු පෙන්නමින් යන සමාජයක්. මේ සමාජයේ නිවැරදිතාවය ඉතා වැදගත් වෙනවා. අනිත් එක තමයි අනාගත විපත්තීන් වළක්වා ගැනීමේ ශක්තිය තිබෙන්නේ අනාගතයට නෙවෙයි වර්තමාන කාලයයි. අපේ බොහෝ දෙනා අමතක කරන කාර්යයක් තමයි මේ වර්තමානය නොරැක සිටීම.
රැකිය යුත්තේ වර්තමාන තත්ත්වයයි දැන් පවතින ස්වභාවයන් අනුව තමයි ඉදිරියේදී ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා අප සෑම කෙනෙක්ම බෞද්ධයන් වශයෙන් එහෙම නැත්නම් ජනතාව වශයෙන් නිවැරදිව බුදුහාමුදුරු දේශනා කරන ධර්මය අවබෝධ කරගෙන ඒ අනුව ජීවත් වෙනවා නම් ඒක තමයි වර්තමානයේ රැකීම වන්නේ. ඒ අනුව තමයි කටයුතු ඉදිරියේදී සිද්ධ වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සෑම මොහොතකම සෑම තත්පරයකදීම අනුගමනය කරන්නට පුළුවන්. නමුත් අප ඒ ස්වභාවයෙන් දැන් ගොඩාක් ඈත් වෙලා තියෙන්නේ. පින්වත්නි, අප අද මාතෘකා කළෙන් මේ හා සම්බන්ධව ඉදිරිපත් වන කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන් ඊටාම ප්‍රකට සූත්‍රයක්. අප නිරන්තරයෙන්ම මේ සූත්‍රයන් පදනම් කොටගෙන කලිනුත් සඳහන් කළ පරිදි ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුනක්කත්තං සුමංගලං සුප්පබාතං සුඉට්ඨිතං සුකනෝ සුමුත්තෝච සුයිට්ටං බ්‍රහ්මචාරිසු. බ්‍රහ්මචාරිසු කියන්නේ බ්‍රහ්මචාරීන් කෙරෙහි ඉෂ්ඨදාන විසින් පිදීමක් වේ නම් එය සුනක්කත්තං එය හොඳම නක්ෂත්‍රයකි. සුමංගලං යහපතකි. සුප්පභාතං සුබ උදෑසනකි හොඳ උදෑසනක් යහපත් උදෑසන. සුඉට්ඨිතං මනසේ නැගී සිටීමක්. සුඛනෝ හොඳම මොහොත ක්ෂණයක්. සුමුත්තෝච සුබ මුහූර්තය. ඒ නිසා අපේ සියලු කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා නම් අභිවෘද්ධියට පත් වෙනවා. කයින් කරන දෑ, වචනයෙන් කරන දෑ, මනසින් කරන දෑ, සිතන දෑ සියලු දේවල් අභිවෘද්ධියට පත් වෙනවා. ඒ නිසා අපේ මේ අභිවෘද්ධිදායක අවස්ථාවන් සිද්ධ කරන්න ඕන තමා විසින්. පින්වත්නි, මෙම අංගුත්තර නිකායේ මංගල වර්ගයේ දසවැනි සූත්‍රය අපේ සමාජයේ හැම කෙනෙකුගේම අවධානයට ලක්විය යුතු සූත්‍ර දේශනාවක්. මේ පිළිබඳව අප නිතර ධර්මදේශනාවලදී අවධාරණය කරනවා. මේ මතය සමාජගත කිරීම මේ මිත්‍යාවෙන් ඈත්වීමට එක්තරා ප්‍රබල පසුබිමක් සපයන නිසා බුදුහාමුදුරු දේශනා කළේ යේකේ භික්කවේ සත්තා පුප්පන්න සමයං කායේන සුචරිතං චරಂತಿ. යම් කිසි සත්වේක් පුජ්‍යලේක් පෙරවරු කාලේ උදෑසන කාලේ කයින් ශාරීරික වශයෙන් යහපත්සේ හැසිරෙනවා නම් ඒ වශයෙන්ම යහපත්සේ වාචසික සංවරයෙන් යුක්තව කටයුතු සිද්ධ කරනවා නම් ඒ වගේම මානසික වශයෙන් මනෝකර්මයන් වශයෙන් සුචරිතවත්ව හැසිරෙනම් අන්න ඒ උදෑසන කාලය තමයි සුබ උදෑසනක් වෙන්නේ. ඒ වගේම යම්කිසි විද්‍යයකින් යම්කිසි පුච්චලයක් දහවල් කාලේ ඒ වගේ හැසිරෙනවා නම් කයින් වචනේ මනසින් යහපත්ව නිවැරදිව හැසිරෙනවා නම් ක්‍රියා කරනවා නම් එම දහවල් කාලය සුබ වෙනවා. එපමණක් නෙවෙයි සන්ධ්‍යා භාගයත් එසේමයි. එනිසා යම්කිසි පුජ්‍යලයන් මේ විදියට මුළු දවසේම කටයුතු සිද්ධ කරනවා නම් ඒ මුළු දවසම සුබයි. ඒ මුළු දවසේම ඊටම ප්‍රබල ශක්තියින් ගොඩනගා ගන්නට පුළුවන්. මේ විදියට දවස් දෙකක් මාසයක් හමාරක් අවුරුද්දක් ජීවිතාන්තයේ දක්වාම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් හැකි ප්‍රමාණයෙන් යහපත්ව ජීවත් වෙනවා නම් හැම කාලයක්ම සුබ වෙනවා. ලෙඩ දුක් කරදර හිරිහැර විවිධ බාධාවන් ජීවිතයක තිබෙනවා.
ඒක ස්වභාවය. ඒ පෘථග්ජන ස්වરૂපය ඊයයි. හැලහැප්පීම් ඇති වෙනවා. හැලහැප්පීම් ඇති වුණාම තමන්ගේ චිත්ත ධෛර්යයන් ඇති කරගෙන නිවැරදිව කටයුතු සිද්ධ කරන එක. ලෙඩ දුක් ඇති වුණාම අපට මුළු ජීවිතේම සංසාරේම දුකක් කියලා හිතෙනවා. ඒ ලෙඩ දුක තුරන් වුණාම ඒ වගේ ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් ඊතා ගැඹුරින්ම නෙවෙයි, ඒ වගේම විෂයානුබද්ධවත් විෂය මූලිකවත් නොවේ. මේ පදනම් කොටගෙන අපි නිරන්තරයෙන්ම කතා කළ යුතු අවස්ථාවක් තිබෙනවා. පින්වත්නි, වර්තමාන සමාජයේ උදෑසන කාලේ විවිධ මාධ්‍යයන් තුලින් ශ්‍රවණය කරන්නට, කියවන්නට, දකින්නට අපට ඇසෙන දෙයක් තමයි දැන් මෙන්න මේ වෙලාව, අද දවසේ අසවල් වෙලාව ඊටාම සුබ නැකත් තියෙනවා. සුබ හෝරාවන් තිබෙනවා. මේ හෝරාව ඊටා භයානකයි. ඒක රාහු කාලේ ආදී වශයෙන් කරුණ ඉදිරිපත් කරනවා. මේවා කොච්චර දුරට සාධාරණද? මේවා කොච්චර දුරට සාධාරණද? අනිත් කාරණය තමයි ඒ බාහිර තුලින්ද අපේ නිවැරදිතාවයේ ගොඩ නැගෙන්නේ, ශක්තිය ගොඩ නැගෙන්නේ එහෙම නැත්නම් අභ්‍යන්තරික වශයෙන්ද කියලා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්කිසි වේලාවක, උදෑසන කාලයක, දහවල් කාලයක, සවස් කාලයක යම් පුජ්‍යලේ නිවැරදි දේවල් සිද්ධ කරනවා නම් අන්න ඒ මොහොත තමයි හොඳම නැකත් යෝගිය තියෙන්නේ. ඒ වගේම ඒ මොහොතේ කරන ලද දේ සාර්ථක වෙනවා, අභිවෘද්ධියට, මංගලයටපත් වෙනවා. ඒ නිසා ඒ උදෑසන හොඳ වෙනවා, දහවල් කාලය හොඳයි. ඒ වගේම තමයි මනසේ නැගී සිටීම වෙන්නේ. මොකද්ද මනසේ නැගී සිටීම කියන්නේ? සමාජිකාවන් වශයෙන් නිවැරදිව කටයුතු සිද්ධ කිරීම. කයින් වචනේ මනසින් කියන තුන්දොරි සංවර කරගෙන හැකිතාන් තුරට නිවැරදිව කටයුතු සිද්ධ කිරීම. ඒක මනසේ පිදීමක්, හොඳම පිදීම බවට පත් වෙනවා. පින්වත්නි, අපි මේ සම්බන්ධව නිතර කතා කරන බැවින් මේ සූත්‍රය පිළිබඳව විෂයානුබද්ධව, ඒ කියන්නේ බුදුහාමුදුරු වදාළ සූත්‍රයත් අටුවාවන් පෙරට කොටගෙන ඒවා කලිනුත් පැහැදිලි කරලා තිබෙනවා. දැන් ඊට වඩා ගොරෝසු විදියට මේ සමාජය දැනුවත් කරන්න අවශ්‍ය නිසා මේ විදියට මේ දේවල් සඳහන් කරන්නේ. පින්වත්නි, අද උදෑසන, එහෙම නැත්නම් හෙට උදෑසන ඔබට ඇසෙන්න පුළුවන්, ඇහෙනවා යම් යම් ආයතන වලින් ප්‍රචාරය කරනවා, මාධ්‍ය ආයතන වලින් ප්‍රචාරය කරනවා. ඇතැම් අය ප්‍රචාරය කරනවා මේ වෙලාවේ තමයි රාහු කාලය තියෙන්නේ. නිදසුනක් වශයෙන් පෙරවරු 9 සිට 9:10 දක්වා රාහු කාලයයි. රාහු කාලය කියන්නේ නරක කාලය කියන එකනේ. මේ පිරිස ඒ රාහු කාලය මගහැරලා සියලු කටයුතු සිද්ධ කිරීම තමයි වැදගත් වෙන්නේ කියන අදහසයි එයා ඉදිරිපත් කරන්නේ. මේක මොනතරම් මුලාවක්ද කියලා ඔබට දැන් වැටහෙවි අප මේ පැහැදිලි කරන කරුණත් එක්ක. කොහොමද මේ මුලාව වෙන්නේ? පින්වත්නි, 9 සිට 9:10 දක්වා මේ විනාඩි 10 නරක කාලය නම්, ඒ නරක කාලය නම් ලංකාවේ පුරාම මේ වෙලාව බලපානවනේ. එක්කෝ එක ප්‍රදේශයකට බලපාන්න පුළුවන්. අපි හිතමු එක ප්‍රදේශයකට කියලා. එහෙමනම් ඒ ප්‍රදේශයේ, ඒ පළාතේ සිටින කිසිම පුජ්‍යලයෙක් ඒ වෙලාව තුල, ඒ කෙටි කාලීන වෙලාව තුල හොඳ වැඩක් කරන්න බෑ. දානමාන ආදී පින්කම් දෙන්න බෑ. ඉගෙනීම් කටයුතු සිද්ධ කරන්න බෑ ළමයෙකුට. ගුරුවරුන්ට එහෙමනම් උගන්වන්න බෑ. ඒ වගේම විවිධ ශාස්ත්‍රයන් තුල වැඩ කරන අය ඉන්නවනේ. ඒ කිසිම වැඩක් කරන්න බෑ. ඇයි? ඒ ඔක්කොම නරක වෙලාවේ කරාම නරක ප්‍රතිඵල ලැබෙන්නේ. නිසා අපි ඒවයි වැළකීලා ඉන්න ඕනනේ. නරක වෙලාවේ වෙලාව නරක නම්
ඒ වෙලාවේ කරන සියලු දේවල් වලින් නරක ප්‍රතිඵල ලැබෙන්නේ. සියලු දේවල් නිහඬව ඉන්න ඕන. එවනම් අපේ සමාජයේ ඒ වෙලාව තුල සියලුම දැන් මාධ්‍ය ප්‍රචාරය කරන නම් ඒ වෙලාව තුල කිසිවක් නොකර සිටින්න ඕන. ඒ නරක වෙලාවක්නේ. ඒ වගේම තමයි රැකී ආරක්ෂාවල් කරනවා, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම මේ විවිධ කටයුතු සිද්ධ සියලු දේවල් නොකර ඉන්න ඕන. විශේෂයෙන්ම පාසල්වල, ඒ වගේම විශ්වවිද්‍යාල තුල, පිරිවෙන්වල, අධ්‍යාපන ආයතනවල, විවිධ ශාස්ත්‍රවල ඉගැන්වීම් කටයුතු සිද්ධ කරනවා. ඒ ඔක්කොම ඒ කෙටි වෙලාව තුල නතර කරන්න ඕන. ඇයි නරක වෙලාවක්නේ. පින්වත්නි, ඒ නරකයි කියන වෙලාවේ රාහු කාලය තුල මේ ලෝකේ මිනිස්සු ඉපදෙනවා, මිනිස්සු මැරෙනවා, මිනිස්සු ඒ වගේම විවිධ කර්මාන්තවල යහපත් සුචරිතවාදී දේවල් සිද්ධ කරනවා, ධර්මය ශ්‍රවණය කරනවා, ඒ වගේම දානමාන ආදී පින්කම් සිද්ධ කරනවා, අම්මා තාත්තට වැඩිහිටියන්ට සලකනවා, ඉගෙන ගන්නවා, ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවන් සිද්ධ කරනවා, මාධ්‍ය හසුරුවනවා. ওই විනාඩි 10 තුල කොච්චරනම් සමාජමය වශයෙන්, සමාජිකමය වශයෙන්, සුබ සාධනමය වශයෙන් කොච්චර කටයුතු සත්කාරයන්, යහපත් කාර්යයන් සිද්ධ කරනවද? එහෙමනම් මේ වෙලාව නරක නම් ඒ වෙලාවේ කරන සියලු දේ නරක වෙන්න එපා. එහෙම එකක් නැහැනේ. ඒ එක මේ නරකයි කියන වෙලාවේ ඇතැම් මිනිස්සෙක් කොරමැරකම් දූෂණ වංචා කරනවා. මේ වගේම ඇතැම් මිනිස්සෙක් මත්පැන් බොනවා, මත්පැන් නිෂ්පාදනය කරනවා, ආයුධ නිෂ්පාදනය කරනවා, මිනි මරනවා. ඒ වගේම සමාජයේ වෛරය, ක්‍රෝධය කියන දේවල් පතුරවනවා. සමාජයේ විවිධ දුෂ්චරිතයන් සිද්ධ කරනවා. එතකොට මේ නරක වැඩ. නරක වැඩත් කරන මේ වෙලාවේ හොඳ වැඩත් කරනවා. එහෙමනම් මේ වැඩ කරන්නේ කවුද? දැන් මෙතන අපි නැගිය යුතු ප්‍රශ්නය ඔබගේ බුද්ධියට වැටහි යුතු දේ තමයි මේ නරක වැඩ කරන්නේ කවුද? වෙලාවද? එහෙම නැත්නම් පුච්චලයාද? පින්වත්නි, නිවිසනසිල්ලේ ওই මිත්‍යාවාදයෙන් ඈත් වෙලා ඔබ සිතන්න මේ වෙලාවද නරක පුච්චලයාගේ ක්‍රියාදාමයන්ද? ඔබට වහා වැටහෙනවා. ඔබගේ මනසට, ඔබගේ ප්‍රඥාවට, ඔබගේ බුද්ධියට වැටහෙනවා. වෙලාව නෙවෙයි වැරැද්ද. පුජ්‍යලයාගේ ක්‍රියාදාමය. ඒ නරකයි කියන වෙලාවේ කය වචනයේ මනසින්, සිත කය වචනයේ මනසින්, එහෙම නැත්නම් ඒ යම්කිසි පුජ්‍යලේ යහපත් දේවල් කරනවා. පුංචි දරුවෝ ඉගෙන ගන්නවා. වැඩිහිටියෝ ඉගෙන ගන්නවා. අධ්‍යාපන ආයතන තුල, පාසල තුල, දහම් පාසල තුල, එහෙම නැත්නම් පිරිවෙන තුල, විශ්වවිද්‍යාලය තුල, වෙනත් ආයතනික තුල ඉගෙන ගන්නවා. ඉගෙනීම් කටයුතු සිද්ධ කරන්න පුළුවන්. මේ උදාහරණයක් වශයෙන් පමණයි අපි මේ සඳහන් කරන්නේ. ඒ වගේම ආගමික කටයුතු වල නියැලී සිටින්න පුළුවන්. එතකොට මේ පුජ්‍යලයනේ. ඒ වගේම මේ වෙලාවෙ තුල ඇතැම් පුජ්‍යලෙක් වෛර කරනවා, ක්‍රෝධ කරනවා, කාමයෙන් පරිපීඩිතව විවිධ විපර්යාසයන් සිද්ධ කරනවා, හොරමැරකම් කරනවා. ඒ වගේම නරක විදිහේ දේවල් සැලසුම් කරනවා. කොහොමද මේ සැලසුම් කරන්නේ කියලා නරක දේවල් සැලසුම් කරනවා. එතකොට ඒත් පුච්චලයා. එහෙමනම් පින්වත්නි, වේලාව කාලය නෙවෙයි වැරදි හෝ නිවැරදිතාවය ඇති කරන්න පුච්චලයා. අනිත් පැත්තෙන් ඇතම් කෙනෙක් කියනවා එහෙමනම් ඒ වෙලාව හැර අනිත් වෙලාවල් සුබයිනේ. හොඳයි. අපි කියමු යම් කිසි දෙයක් සිද්ධ කරන්න තියෙන හොඳම වෙලාව, සුබ හෝරාව, සුබ මුහූර්තය සුණක්කත්තං හොඳම නැකත. යම් කිසි දවසක, අද දවසේ කියමු, අද දවසේ උදේ 10 සිට 11:30 දක්වා ඊටාම සුබ හෝරාවක්, සුබ මොහොතක්, සුබ නැකතක් තිබෙනවා. උදේ 10 සිට 11:30 දක්වා මේ කියන පැය එකහමාර තුල තාම ප්‍රබල යෝගයක් තිබෙන්නේ. ප්‍රබල යෝගයක් තිබෙන්නේ. අන්න ඒ ප්‍රබල යෝගය ඊටාම හොඳ යෝගයක්, හොඳම වෙලාව තියෙන්නේ ඒ වෙලාව. ඔය කියන වෙලාව තුල මිනිස්සු කොච්චරනම් නරක දේවල් කරනවද? ඒ වගේම ඔය කියන්නා වූ වෙලාව තුල මිනිස්සු කොච්චරනම් හොඳ දේවල් කරනවද?
එහෙමනම් වෙලාව හොඳ නම් ඒ පැය එකමාර තුල හැම මිනිස්සෙක්ම යහපත් දේවල් සිද්ධ කරන්න ඕන. කිසිම මිනිසෙක් තවත් මිනිසෙකුට තවත් සමාජයකට හිංසාවක්, පීඩාවක්, කොරමැරකම්, ජාවාරකම් මුකුත් කරන්න බෑ. ඇයි? වෙලාව හොඳයිනේ. ඒ හොඳ වෙලාවේ හොඳ දේවල් ඉපේ කරන්න. පින්වත්නි, එහෙමනම් ඔබගේ මනසට, බුද්ධියට, මොළයට වැටහෙන්න ඕන. ඔබගේ ඔල්ලු ගෙඩියට වැටහෙන්න ඕන. පුජ්‍යලයා කරන ක්‍රියාදාමයේ මිසක් හොඳ නරක සිද්ධ වෙන්නේ වෙලාව තුල නෙවෙයි, බාහිර දෙයක් තුල නෙවෙයි. ඒ නිසානේ බුදුහාමුදුරු දේශනා කළේ යේකේ භික්කවේ සත්තා පුබ්බන්න සමයං. මහණෙනි, යම්කිසි පුජ්‍යලයේ සත්වේ පෙරවරු කාලේ කයින් මේ ශරීරයෙන් තමන් යහපත් දේවල් සිද්ධ කරනවා නම්, ඒ වගේම වාචසික වචනයෙන් යහපත් දේවල් සිද්ධ කරනවා, මනසින් යහපත් දේවල් සිද්ධ කරනවා නම් අන්න ඒ උදෑසන කාලේ තමයි සුබ හෝරාව යෙදලා තියෙන්නේ. ඒ උදෑසන හෝරාවේ කරන ලද සියලු දේ සාර්ථක වෙනවා. මොන තරම් වැදගත්, මොන තරම් වැදගත්. එහෙමනම් පින්වත්නි, අපිට තියෙන මේ ශක්තිය අපි අමතක කරලා බාහිරින් හොඳ ශක්තියෙන් උපදවා ගන්න උත්සාහ කරනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. නති කාමායානි චිත්‍රානි සංකප්පරාගෝ පුරිසස්ස කාම. මේ බාහිර පරිසරය තුල කාමය, දැඩි ආශාව සහගත සිටිවිලි නැහැ. මේ බාහිර පරිසරය හොඳයි. ඒ බාහිර පරිසරය ඇතැම් කෙනෙක්, ඇතැම් මිනිස්සෙක් වරදවා තේරුම් ගන්නවා. කාමුක අදහස් උද්දීපනය කර ගන්නවා. වෛරී අදහස් උද්දීපනය කර ගන්නවා. ඒ වගේ ඒ ස්වභාවයෙන් ක්‍රියා කරනවා. තවත් කෙනෙක් ඒකේ සෞම්‍ය අදහස් ඇති කර ගන්නවා. ඒ නිසා පින්වත්නි, තමාමනේ මේ සියලු දේවල් වලට මූලික වෙන්නේ. ඒ මනස මූලික වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළයි. මනස කියන්නේ පුජ්‍යලයක්නේ. පුජ්‍යලයනේ. ඒ නිසා මේ තමන් එක පුජ්‍යලයා නිවැරදිව කටයුතු සිද්ධ කරනවා නම් ඒ සමාජය යහපත් වෙනවනේ. එසා මිනිස්සු රාහු කාලයේ බලනවා. ඉතින් රාහු කාලයේ හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. මේ පුජ්‍යලයන්, මේ පුජ්‍යලයට තියෙන ශක්තිය අපි අමතක කරලා තියෙනවා. ඔබ කයින් වචනේ මනසින් යහපත් දේවල් සිද්ධ කරනවා නම් ඒක තමයි හොඳම වෙලා. ඒතකොට මේ පින්වතුන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ ඉතිහාසයේ තුල, ලංකා සමාජය තුල, ඉන්දියන් සමාජය සහ වෙනස් සමාජයන් තුල මේ නැකත බලනවනේ. ඒක හොඳ නැද්ද කියලා. පින්වත්නි, මේ බුදුහාමුදුරු දේශනා කළ ධර්මය විෂය නොවන හේයින්, වඩාත් ඊට ඉක්මනින් විෂය නොවන හේයින් මේ දේ අපට තේරෙන්නේ මේ විදිහට. නමුත් පින්වත්නි, දැන් එතකොට අපි මේ නැකත බැලුවා කියන්නේ අපට මේ වෙලාවක් හදා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අපි යම් කිසි දෙයකට උනන්දු වෙලා වැඩ කිරීමක්නේ. දැන් බලන්න, ඔබ නිවසක් තනා ගන්න සියලු දේවල් සූදානම් කරලා නැකතත් සකස් කරගන්න. එතකොට දන්නවා නැකත් කරුවා වෙලාව බලලා මෙන්න මේ වෙලාවේ ආරම්භ කරන්නයි කියලා තිනෝ දිනයක්. ඒ දිනී වෙන විට Taman සියලු දේවල් සම්පාදනය කරගන්න ඊට අවශ්‍ය කරන දේ. මේ මුල් ගීත මුල් ගල් තියන්ට අවශ්‍ය කරන සියලු දේ. වස්තුව, දීපල, සිමෙන්ති, ගඩොල්, ගල් වැලි ආදිය, ඊගාව ශ්‍රමය, ඒ වගේම ශිල්පීන් ඔක්කොම සූදානම් කරගන්නවා. අවශ්‍ය කරන ඥාති හිත මිත්‍රාදීන්ට මේක ඉදිරිපත් කරනවා. මෙන්න මේ වෙලාව තමයි මුල් ගල් තබන්නේ කියලා. ඒ වගේම ආගමික කටයුතු වල සිද්ධ කරනවා මේ වෙලාව කියලා. එතකොට පින්වත්නි, අපි වෙලාවක් හදාගත්ත නිසා යම්කිසි නිශ්චිත දිනයක්, නිශ්චිත වෙලාවක් තිබෙන නිසා ඒකට අපි ලහිලහිය සූදානම් වෙනවා. උනන්දු වෙනවා, ලහිලහිය සූදානම් වෙනවා. අවශ්‍ය කරන දේවල්, මූල්‍යමය දේවල්, ද්‍රව්‍යමය දේවල් ඒක රාශී කරගන්නවා. ඒ ක්‍රියාව තුල, ඒ කරන කියන දේ තුල අපි නිතර ක්‍රියාකාරීව හැම තත්පරයකම වැඩ කරන. දැන් මුල්ගල් තබන දවසක කිට්ටු වෙනවානේ මේ දේවල් කරගන්න ඕන කියලා. ලොකු උනන්දුවක්, ධෛර්යයක් ඇති වෙනවා.
අන්න ඒ දේ නිසා ඒක ඉෂ්ට වෙනවා. වෙලාවේ තියෙන වැරද්ද නෙවෙයි ඒ දේ නිසා. ඒ නිසා අපිට මේ විදියට යම්කිසි ප්‍රබල මානසික උත්තේජනයක් අපට අවශ්‍යයි. උත්තේජනය තමයි ඒ දෙයින් දෙන්නේ. ඒක ඉතින් ඒක නරකක් නෙවෙයි. ඒක හොඳයි. ඒක හොඳයි. ඉතින් මේ උත්තේජනයේ ඉලක්කය සම්පූර්ණ කරගන්නා ක්‍රමවේදයන් තමයි මේ දේ තුන. නමුත් පින්වත් මේ දැන් හැම දෙයකටම ওই දේ උත්සාහ කරනෝනේ අපි හැම දෙයකටම අපි මේවට ගැති වෙන්න හොඳ නැහැ. පුච්චලයගේ තමයි සියලු දේවල් තියෙන්නේ. අපි පින්වත්නි දැන් බලන්න ওই නරකම වෙලාව ඔබ රාජකාරියකට යන වෙලාව වෙන්න පුළුවන්. රැකියාවක් රජයේ හෝ වේවා පුජ්‍යලික ආයතනක රැකියාවක් කරන්න. ওই නරක වෙලාවෙනි අසං කරන්න වෙන්නේ. සමහරට ওই නරක වෙලාවේ කියලා දැන් මෙන්න මේ 9ට ඔබ තමන්ගේ සේවා ස්ථානයේ අස්වන් තැබිය යුතු නම් සේවයට වාර්තා කළ යුතු නම් ඒ වෙලාවේ රාහු කාලයේ කියලා ඔබ මග ඇරියොත් මොකද වෙන්නේ? ඔබ මග ඇරියොත් එතකොට ඔබට අවාසියක් නෙවෙන්නේ. රාහු කාලයේ කියලා එතෙන්දී ඒ වෙලාව මග හැරලා ගියොත් ඔබට අවාසියක්. ඔබට නිවාඩුවක් වැටෙන්නේ. ඔබට නිවාඩුවක් වැටෙන්න පුළුවන්. එහෙම එකතු හැමදාම මාසිකට උයි වගේ මොයි වෙලාවටම යෙදුනොත් ඒ මොකද නිවාඩුවක් ගන්න. සේවයට හරියට වාර්තා කරන්නේ නැහැ කියන අපවාද ලැබෙන. උසස් වීම් ලබා ගැනීමේදී ඒව බලපානවා. ඉතින් බලන්න කොච්චර මුලාවකද කියලා අපි ඉන්නේ. එහෙමනම් ඒ වෙලාව නරක නම් Taman හොඳක් වෙන නිසානේ එකකින් වැළකීලා ඉන්නේ. එහෙමනම් වෙන්නේ නැහැ හොඳ දෙයක්. පින්වත්නි, ඒ රාහු කාලයේ කියන වෙලාවේ සේවයට වාර්තා කළ යුතු වෙලාව නම් අත්සන් තැබිය යුතු වෙලාව නම් ඉංග්‍රීසලකුණු තැබිය යුතු වෙලාව නම් වාර්තා කළ යුතු වෙලාව නම් ඒ වෙලාවික ඉෂ්ට සිද්ධ කිරීම රාහු කාලේ උනත් නරක කාලේ උනත් නිසිලස පැමිණීම තමන්ගේ ජීවිතය අභිවෘද්ධියටපත් වෙනවා. ඊග උසස් වීම වලට හේතු වෙනවා. වැටුප් වැඩිවීමට හේතු වෙනවා. ඉතින් බලන්න. ඉතින් මේ මුලාව අපි මේ නිතරම එකමදී නැවත එහෙම නැත්නම් පුන අපි මේවා පැහැදිලි කරන්නේ ඔබගේ මනසට මේ දේවල් ඉදිරිපත් කරන්නේ. ඔබ සිතන තත්වයකට යොමු කරන්න. නිසා අද පින්වත්නි එක තත්පරයකදී එක පැයකදී මේ විදිහට හඬ ඇහෙනකට තත්පරයක් ගානේ මිත්‍යාවාද. ඒ නිසා අපි මේ පටිසෝතගාමී උඩට පීනන ගමනක් යන්නේ. දැන් බලන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය අට කතාවේ පැහැදිලි කරන ආකාරය හරි අපූර්වට සුනක්ඛත්තන්ති. මෙතකට සුනක්ඛත්තන්ති හොඳ නැකතයි කියන්නේ කොමක්ද? කත්තන්තිති ආදිසු යස්මින් දිවසේ තයෝ සුචරිත ධම්මා පෝරිතා හොಂತಿ සෝ දිවසෝ ලද්ද නක්කත්ත යෝගෝ නාම තේනස්ස සදා සුනක්ඛත්තං හෝතිති උච්චති. අපිට මේ පැහැදිලි කරන්නම් හොඳ නැකතේ කියන්නේ කුමක්ද? අටුවාව පැහැදිලි කරන හොඳ නැකතේ කියන්නේ කුමක්ද? යම් කිසි පුජ්‍යලයේ යම් කිසි දවසක තයෝ සුචරිත ධම්මා පූරිතා මේ සුචරිත ධර්ම තුන පුරනවනම් සුචරිත ධර්ම තුන කියන්නේ කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් යහපතේ හැසිරෙනවා නම් යහපත් දේවල් සිද්ධ කරනවා නම් යහපත් දේවල් කතාබස් කරනවා සිතනවා නම් අන්න ඒ දවස හොඳම නැකත් යෝගයයි. ඒ දවස හොඳම නැකත් තේනස්ස සදා සුනක්ඛත්තන්ති. යම් කිසි පුජ්‍යලයකට ඒ වගේ ක්‍රියා කරන්න පුළුවන් නම් හැමදාම හොඳ නැකත් තියෙනවා. පුජ්‍යලයේ ක්‍රියාදාමිනි වැදගත් ඉන්නේ. නිසා අපි මේවා මේ 100%කින්ම කතා කරනවත් නෙවෙයි. කොහොම වුණත් පින්වත්නි තමන්ගේ ක්‍රියාදාමයේනේ. තමන් යහපත් දේවල් හොරමරකම් කරන්නේ නැතුව වංචා දූෂණ කරන්නේ නැතුව කටයුතු සිද්ධ කරනවා නම් හැම පුජ්‍යලයකම හැම සමාජයේම හැම ආයතනයක්ම දියුණු පවුනේනවනේ. ඒ නිසා පින්වත්නි මේ යෝග හදා ගැනීම තියෙන්නේ මේ යෙදී තියෙන්නේ පුජ්‍යලයාසත්. අපට තියෙන ශක්තිය පුරුෂ ශක්තිය පුරුෂ තහමය අමතක කරලා වෙනත් බලවේග වලට අපි ඉදිරිපත් වෙලා තිනෙවෙන් අපි සිත සාන්තිය සොයනවා ධෛර්යය සම්පත් හොයන කවදාවත් වෙන්නේ නැහැනේ. කවදාවත් වෙන්නේ නැහැ. පින්වත්නි අපි මේ වෙලාවේ අපට ලැබිච්ච කුඩා අත්දැකීමක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රසිද්ධ මාධ්‍යයක වුණත් ඒක ඉදිරිපත් කිරීම නරකක් යයි කියලා අපි හිතන්නේ නැහැ. පින්වත්නි
අපට මතකයි අපි යම් කිසි දවසක යම් කිසි කාලයකදී අපේ ගමනාගමන පහසුව සඳහා අපි ගත්තා රථයක් කරගත්තා, කාර් එකක් ගත්තා. ඉතින්දී ඒ අලුතෙන්ම රියදුරු මහත්තයෙක් පැමිණියාම අප ධර්ම දේශනාවක් සඳහා පිටත් වුණා. පිටත් වෙලා අපගේ විහාරස්ථානයෙන් එළියට වාහනේ ගන්නවත් සමගම මේ රියදුරු මහත්මයා අහනවා, හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙය අලුතින් මිලදී ගත්තේ. ඒ නිසා ඔබ වහන්සේ බාරහාර වෙන්න ඇති නේද? ඔව් මම බාරහාර වුණා. ඉතින් දැන් ඒවා බාරය ඔප්පු කරන්නත් ඕනනේ. මං කිව්වා ඔව් මම බාරහාර වුණා. ඒ නිසා මම බාරහාර උනේ මාසික ඔප්පු කරනවයි කියලා. ඒ මාසික ඔප්පු කරන්න ඕනේ නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. ඒ මොකද්ද? කතරගම දෙයියන්. මං කෝ නෑ කතරගම දෙයියන්ටත් නෙවෙයි. මම ඔප්පු කරන්න මාසික ඔප්පු කරනවා කියලා පොරොන්දු උනේ ගිවිසුම ලියාගත්තේ වෙන කවුරුවත් එක්කවත් නෙවෙයි, ෆිනෑන්ස් දෙයියෝ එක්ක. ෆිනෑන්ස් දෙයියෝ එක්කයි මම මේ බාරහාර උනේ පොරොන්දු උනේ මාසිකව මං එක ගෙවන්නම් කියලා. ඉතින් පින්වත්නි, මේ උපහාසයට කියන දෙයක් නෙවෙයි, මේක සත්‍ය සිද්ධියක්. ඇත්ත වශයෙන්ම ඒ වාහනයක් ගත්තාම අපි කොච්චරනම් විවිධ දේවාල වලට යනවද? අපිට සිතසාන්තියක් ලැබෙනවද? ඒ වාහනේ අනතුරු වලින් වළක්වා ගැනීමේ ශක්තිය තියෙන්නේ රියදුරාට. ඒ රියදුරාගේ ක්‍රියාදාමයන් තුලින්. නමුත් අපි අර මානසිකව ශක්තියක් ලබා ගන්නවා මේ වගේ දේකුත් කළා කියලා අපේ මනස දුර්වල නිසා. හොඳයි, ඒ ශක්තිය ලබා ගත්ත කියමුකෝ. එහෙමනම් අපි සියලුම දේවල් කිසිම අනතුරක් වෙන්න බෑ. ඒ අනතුරු කියන එකෙන් අදහස් කරන්නේ විපත්තීන් විතරක් නෙවෙයි. ඒ මංගේ වාහනේ නඩත්තු කර ගැනීමේ තියෙන අපහසුතාවයන් සියල්ල මගහැරෙන්න ඕනේ. එහෙනම් ඒ දේවල් කරාන. පින්වත්නි, මේක තමයි මහා භයානකම මුලාව. මේ වකවානුවේ තුල තවත් මහා විශාල අර්බුදයක් ලංකාව තුල පවතිනවා. අපි මේ දේවල් නිතර සඳහන් කරන්නේ මේ ලංකාව පුරාම මිත්‍යාවාදයේ ගමන් කරන නිසා. පින්වත්නි, දැන් අපි මහා භයානක යුද්ධයක් නිමා වෙච්ච සමයක එක පැත්තකින් අපි අපීතව ජීවත් වෙනවා. යුද්ධය කියන පීඩාව, භය, බෝම්බ පිපිරීම ආදිය නැති නිසා අපි බයක් නැතුව දැන් ජීවත් වෙනවා. බුදුහාමුදුරු දේශනා කළේ පාලි භාෂාව. ඒ වගේම මේ සංස්කෘත භාෂාව මිත්‍යාවාදය හින්දු දර්ශනයේ ප්‍රකාශ කළේ. මේ රාම කියලා කතා ප්‍රවෘත්තියක් තියෙනවා, රාමායනේ කියලා. ඒක ඉතා පැරණි කතා ප්‍රවෘත්ති, කතාවක් විතරයි. මේ දේවල් පිළිබඳව සිතන්ටත් එපා, ඒවා අකුසල සහගතයි කියලා විවරණය කරන ඔබ පාලි සාහිත්‍යය තුල. ඉතින් ඉන්දියාවේ අදටත් පෝලි කියන මේ උත්සවය පවත්වනවා. ඒක ඊටා පැරණි, අවුරුදු දහස් ගානක 2000-3000කටත් එහා ඉඳන්ම පවත්වන උත්සව ක්‍රමයක්. රාමායනී කියන වාල්මීකිගේ මේ ග්‍රන්ථයෙහි රාවණා පිළිබඳව සාකච්ඡා කරනවා. ඇත්ත වශයෙන්ම ඒ රාවණා ලංකාව කියන දේ පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අපේ ලංකාවටද එතන ලංකා කාණ්ඩය ඉදිරිපත් කරන්නේ කියලා. ලංකාව කියන්නේ ඉදා ඉන්දියා සමාජයේ කොටසක් වශයෙන් තිබුණේ. කොහොම වුණත් මේවා මිත්‍යා කතා. රාවණා කියලා රජෙක් ලංකාවේ හිටිය කියලා ඔප්පු කරන්න පුරාවිද්‍යාත්මකව ශිලාලේඛන වශයෙන් කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ ක්‍රියාදාමයන් ඉදිරියට සිද්ධ කරගෙන යනවා කියන විශාල ශාසනික පරිහානියක් මිත්‍යාවාදයේ වපුරවා ගැනීමක්. ඉතින් අපේ බොහෝ ඇතැම් භික්ෂුන් වහන්සේලාත් ඒ වගේම ඇතැම් මිනිස්යොත් මේවයි ආදීනව නොදෙන නිරන්තරයෙන්ම මේ ක්‍රියාදාමයේ තුල ජීවත් වෙනවා. ඒ දේවල් පෝෂණය කරනවා. මිනිසුන් ලස්සන වචන වලින් මේ දේවල් ඉදිරිපත් කරන ඉතා භයානක තත්වයකටපත් වෙන්නේ. නිසා මේ දැන් මේ මිත්‍යාවාදයේ කොච්චරනම් මේවා
කිඳා බැහැගෙන සමාජය තුල තියෙනවද කියලා දැන් අපට පැහැදිලි වෙනවා. ඒ නිසා මේ වගේ වැරදි ආකල්ප සමාජය තුල ඇති වෙන්නේ පුජ්‍යලයා නිරන්තරයෙන්ම ධර්මයෙන් අයින් වෙන නිසා, ඈත් වෙන නිසා, ධර්මානුකූල සිතිවිලි ඒ පුජ්‍යලයන් අත්පත් නොකරන නිසා මේ වගේ ස්වභාවයන් වලටපත් වෙන්නේ. ඒ නිසා දැන් වර්තමානයේ සිටින පුජ්‍යලයාට ලොකු වගකීමක් වෙනවා මේ දේවල් වලින් ඈත් වෙලා නිවැරදිව ධර්මානුකූලව කටයුතු සිද්ධ කිරීම. පින්වත්නි, ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි පුජ්‍යලයේ කයින් වචනේ මනසින් තමන් නිවැරදි දේවල් සිද්ධ කරනනම් ඒ මොහොත තමයි ඊටම නිවැරදිම මොහොත. උත්සාහවත් කළ යුතුයි ඒ මොහොත ඇති කරගන්න, කාටවත් නෙවෙයි තම තමාටයි. ඉතින් අපට මේ මහා විශ්වය වෙනස් කරගන්න පුළුවන් ශක්තිය තිබෙන්නේ ශක්තිය මතයි. ඒ දේ අමතක කරලා වැඩ කරන විට මේ වගේ මිත්‍යාවාද වලට ගමන් කරන්නට සිදු වෙනවා. අපි ඒ නිසා බුදුදහමෙන් වර්තමානයේ තුල ඈත් වෙලා අපි නිතරම ජප කර කර ජීවත් වෙන්නේ. ඒ නිසා දැන් කල්පනා කරගන්න. ඔබට මේ අවස්ථාවේදී අපි පැහැදිලි කළේ ඔබගේ ජීවිතය පිළිපදව නැවත නැවතත් සිහිපත් කරලා ධර්මානුකූලව ජීවත් වෙන්න මඟ පාදන්නට අවශ්‍ය කරන සිතුවිලි සමුදායක් පිළිබඳවයි. ඒ නිසා වර්තමානයේ වැරදි ආකල්ප නිතරම සමාජගත වෙන්නේ, සමාජයේ ප්‍රචාරය කරන්නේ. මේවා තමයි ගොඩාක් කල කරන තත්යකටපත් වෙන්නේ. ඒ නැතුව ධර්මානුකූලව බුදුහාමුදුරු දේශනා කළ ධර්මයේ පදනම් කොටගෙන නිවැරදිව ජීවත් වෙන්න. ඒ තුල සිත සාන්තිය, ශක්තිය, ධෛර්යය වර්ධනය වෙන්නේ. දැන් මෙතෙක් වේලා ජනිත කර ගන්නාලද යම් කිසි කුසලයක් තිබෙනවා නම් ඒ කුසලයේ ආනුභාවයෙන්, ශක්තියෙන් ඔබට සිත සාන්තියක් වේවා, නිරෝගී සුව චිරජීවනයේ ළඟා කර ගන්නට එය හේතු භූත වේවා. අවසානයේ උතුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ධර්මදේශනා ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් හැම කෙනෙකුටම උතුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා. ලක්හඬ සිත නිවන බුදුබණ. ලක්හඬ සිත නිවන බුදුබණ තුළින් මේ සිතුවිලි දැල්වූයේ අමෘතා හඳුන්කෝරු. එක කූරේ සුවඳ දෙකයි. සිත් සුවඳින් පිරේවා. අද දේශකයාණන් වහන්සේ රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද හැගොඩ විපස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කැමැති බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලක්හඬ සිත නිවන බුදුබණ පුණ්‍යානුමෝදනාව සඳහා දැන් ඔබට දායකත්වය ලබාගත හැක. අමතන්න 071 8